කලින් දවස් ටිකේම වැඩ ගොඩක හිර වෙලා ඉඳලා ඔන්න අද තමයි මම ටිකක් ෆ්‍රී වුණේ. ඉතින් මට හිතුණා අද දවස ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. උදේ වැඩ ඔක්කොම ඉවර කරලා මම ටිකක් එළියට ආවා. ටික වෙලාවක් ඉද්දී මට හිතුණා දවල්ට බොන්න ෆලුඩා හදාගත්තොත් හොඳයි කියලා. උදේට කන්නත් කලින් මම මේ දැන් ලෑස්ති වෙන්නේ ෆලුඩා එක හදාගන්න. මේක ගෙනහලා ටික දවසක් වුණාට මට හදන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසාමයි මම අද හදන්නම් කියලා හිතාගත්තේ. මුලින්ම ඒකේ හදන්න ඕනි කියලා තියෙන විදිහ මම හොඳට කියෙව්වා. හැබැයි මම හැදුවේ නම් මට ඕන විදිහට. මට ඕන විදිහට හැදුවට මොකෝ කිසිම අවුලක් ගිහිල්ලා නම් තිබුණේ නෑ. හොඳට තිබුණා. මුලින්ම ජෙලි එක තමයි මම මේ හදාගන්නේ. මේවා නම් ඉතින් කියන්න තරම් දේවල් නෙවෙයිනේ. හැමෝම හදන විදිහ දන්නවනේ. හැබැයි අපේ ජීවිතේ අපි හැමදේම දන්න මිනිස්සු නෙවෙයි. නොදන්න දේවල් ගොඩාක් තියෙනවා. නොදන්න දේවල් දන්න මිනිස්සුන්ගෙන් දැනගෙන හරි ඉගෙන ගන්න එක සෑහෙන්න වටිනවා. අනාගතේ ලස්සන කරගන්න, ජීවිතේ හැඩ කරගන්න සර්ව සම්පූර්ණ මිනිසෙක් නොවුනත් යම් තරමින් හරි බුද්ධිමත් මිනිසෙක් වෙන්න අපි මේ දේවල් ජීවිතේට එකතු කරගන්න ඕන. මම මේ දේවල් ඔයාලත් එක්ක කියන්නේ මොකද මම කියන මනුස්සයා විතරක් ජීවිතේ හදාගෙන මදි. අපි හැමෝම එකතු වෙලා අපේ ජීවිත ලස්සන කරගත්තොත් තමයි සමාජයක් හරි ලස්සනට ගොඩනැගෙන්නේ. කතාවෙන් මම කිරි ටික උතුරවගෙන ෆලුඩා මික්ස් එකත් ඒකට දාලා නිවුණට පස්සේ ෆ්‍රිජ් එකටත් දාගත්තා. ඊට පස්සේ තමයි මම උදේට කන්න ගත්තේ. කාලා එහෙම ගොඩ ගැහිලා තිබුණ පාඩම් වැඩ ටික පටන් ගත්තා. කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා මටවත් හිතාගන්න බැරි තරම් දේවල් කොහොම වුණත් මට ඉගෙන ගන්න තියෙන දේවල් මමම ඉගෙන ගන්න එපැයි. පාඩම් වැඩ ගොඩ ගැහුණාම මම හිත හදාගන්නේ එහෙම හිතලා. සති 3ක 4ක වැඩ තමයි මම මේ එක දවසින් කවර් කරගන්න යන්නේ. කොහොම හරි පැය 4ක් 5කට පස්සේ මම මේ වැඩ ටිකක් ඉවර කරගත්තා. ඊට පස්සේ උදේ හදාගත්ත ෆලුඩා එක බොන්න තමයි හදන්නේ. ඇත්තටම මං කිව්වේ මට ඕන විදිහට හැදුවට ඒක හරි රසට තිබුණා. කුරුණෑගල ඉඳන් එද්දී ගෙනාව හම්බ තිබිලා මට හිතුණා අච්චාරුවක් කෑවනම් හොඳයි කියලා. අම්මයි තාත්තයිත් එක පයින්ම කැමති වුණ නිසා මම අච්චාරුව හදන්න පටන් ගත්තා. අඹ ගෙඩි දෙක හොඳට සුද්ධ කරගෙන ඒක පුංචි කෑලි වලට කපා ගත්තා. අච්චාරුව ගොඩක් රස වෙන්නේ කෑලි පුංචියට කපා ගත්තාම. ඒ හින්දා තමයි මම මේ පුංචියට කෑලි කපා ගත්තේ. ඊට පස්සේ ඒකට මිරිස් කුඩුයි, ලුණු කුඩුයි, ගම්මිරිස් කුඩු චුට්ටකුයි දාලා සීනිත් රස පදමට එකතු කරගෙන මේ ඔක්කොම හොඳට මික්ස් වෙන්න, රස වැඩි වෙන්න හොඳට මේ විදිහට මික්ස් කරගන්න ඕන. අච්චාරුව එහෙම කාලා ඉද්දී මට මන් දාපු ඕඩර් එකක් ආවා. ඒකත් අන්බොක්ස් කරලා චෙක් කරන්න තමයි හදන්නේ. ඔන්ලයින් ඕඩර් එකක් කියන්නේ ඉතින් රිස්ක් එකක්නේ. මටත් අන්බොක්ස් කරලා බලනකම ෂෝ එකක් තිබුණේ නැහැ. හොඳයිද නැද්ද කොහොමද කියලා. ගිය දවස් ටිකේම පේජ් සෑහෙන ප්‍රමාණයක හොයලා බලලා තමයි මම මේ ඕඩර් එක දාගත්තේ. ඇත්තටම ඒ ටික හොඳට තිබුණා. දිග කලිසම් තමයි මම ඕඩර් කරේ. ගෙදරට අඳින්න කියලා හිතාගෙන.
හිතුවටත් වඩා හොඳ මැටීරියල් එකකින් කම්ෆර්ටබල් විදිහට ඒ ටිකම අහලා තිබුණා. ටිකක් වැඩිපුර ඕඩර් කරපු නිසා විකුණන්නත් තීරණය කරා. වෙනද වගේම මුලින්ම ගත්තේ ඉතින් අම්මා තමයි. මම කැමති කලර් එකක් දෙන්න කියපු නිසා මම අම්මට තෝරාගත්තේ මෙන්න මේ කලිසම. කලිසමේ වටිනාකමට 3 ගුණයක් විතර වැඩියෙන් එයා මට සල්ලි දුන්නා. හවස් වෙලා අපි කිතුගල ටවුන් එකට ගියා. අපේ සිය නැති වෙලා 7 දවසේ බණට අටපිරිකරයක් අරගෙන ඉන්න තමයි අපි මේ ටවුන් යන්නේ. දැන් නම් අපි ටවුන් එකට කිට්ටු කරලා තමයි තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ කිතුගල පන්සල. ටවුන් එකට ගියපු ගමන් තාත්තා වෙන වැඩකට ගියපු නිසා මම කන්න දේවල් ටිකක් අරගත්තා. ඊට පස්සේ මමයි අම්මයි තාත්තයි අපි තුන්දෙනාම ගියේ අටපිරිකරයක් අරගන්න. එතනින් අටපිරිකරයකුත් තෝරාගෙන ඒකත් අරගෙන එහෙම අපි ඉක්මනට ගෙදර ආවා. මොකද යදිත් හවස් වෙලානේ තියෙන්නේ. එද්ද ටිකක් රෑ වුණා. ඒ නිසා අපි එද්දින් රෑට කන්න රයිස් අරගෙන ආවා. වේටපත් කපු පාර ඊට පස්සේ කඩචෝරුනේ කකා බිබී හිටියේ. ඒ නිසා ටිකක් බඩගින්නේ හිටියේ. වොෂ් දාලා එහෙම ඇවිල්ලා මමත් කෑවා. වැඩ ඔක්කොම ඉවර කරලා ඇඳට ඇවිල්ලා මං ආසම ටීවී ප්‍රෝග්‍රෑම් එකකුත් බලලා මම නිදාගත්තා. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.